ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ටිකක් වෙනස් මාතෘකාවක් ගැන. මේ විශ්වය පාලනය කරන එහෙම නැත්නම් ආරක්ෂා කරන මොකකරි බාහිර බලවේගයක් ගැන අදහසක් තියෙනවනේ. ඔව්. ඒක විවිධ සංස්කෘතියන් වල තියෙනවා. හරියටම. ඉතින් ඒ අතරින් මාස්ටර්වරු එහෙම නැත්නම් මාස්ටර්ස් කියලා හඳුන්වන විශේෂ බලවේගයක් ගැනත් කතා වෙනවා. අද අපි මේ ගැන ටිකක් ගැඹුරින් බලන්නයි යන්නේ. අපිට මූලාශ්‍ර දෙකක් තියෙනවා මේකට. මොනවාද? එකක් තමයි අපේ අති පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන්ගේ අත්දැකීම් සහ උන්වහන්සේ කරපු ප්‍රකාශ. බොහොම වැදගත් මූලාශ්‍රයක්. ඔව්. අනික තමයි ආචාර්ය බ්‍රැන්ඩන් විල්ස් කියන කෙනෙක්ගේ මෝහන පර්යවේෂණ ඇසුරින් ලියවුණු පොත කියන තොරතුරු. ඔන්ලොෆ් හස්ට්‍රියල් කියන තමයි මූලාශ්‍රයේ නම තියෙන්නේ. හරි. ඉතින් අපේ අද මේ කතාබහේ ආරමුණ තමයි මේ මාස්ටර්වරු කියන සංකල්පය මොකක්ද? මේ මූලාශ්‍ර දෙකෙන් ඒ ගැන කියවෙන්නේ මොනවද කියලා විමසන එක. හොඳයි. එහෙමනම් අපි පටන් ගමු අර පූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන්ගේ අත්දැකීමෙන්. ඒක ඇත්තටම හරිම සුවිශේෂී සිදුවීමක් නේද? ඕ ඇත්තටම උන්වහන්සේම විස්තර කරලා තියෙනව නේද? ඔව්. මේකනේ උන්වහන්සේ කියන විදිහට දවසක් රෑ භාවනා කර කර ඉන්නකොට කුටියට දොර වහලා තිබිලත් ඔව් දොර අගුළු දාලා තිබිලත් දීප්තිමත් ආලෝකයක් එක්ක අමුතන් 3 දෙනෙක් ඇතුල් වෙලා තියෙනවා. 3 දෙනෙක්? දුම්බුරු පාට ඇඳුම් මැදගෙන හරියට යෝගීන් වගේ පෙනුමක්ලු තිබිලා තියෙන්නේ ශරීර වලින් ආලෝකයක් විහිදුණා කියලාත් කියනවා. හරිම පුදුමයි. එතකොට ඒ අය කතා කළද උන්වහන්සේ එක්ක? ඔව් ඒක තමයි වැදගත්ම දේ. උන්වහන්සේ කියනවා ඒ අය එක්ක ඊටාම ගැඹුරු හරවත් ධර්ම කරුණු සාකච්ඡා කළා කියලා ප්‍රඥාව අවදි වෙන විදිහේ කාරණා. ඒක ඇත්තටම විශ්වාස කරන්න තමාරුයි වගේ නේද? හැබැයි ඉතින් ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ වගේ කෙනෙක් කියනකොට ඒක තමයි. ඒ වගේම තව දෙයක් තියෙනවා. මේ සිද්ධියෙන් පස්සේ උන්වහන්සේගේ තිබුණු අර සතුට ප්‍රබෝධය එක මෛත්‍රී රත්නායක කියන මාධ්‍යවේදී මහත්මයා දැකලා තියෙනවා. ඒ කියන්නේ බාහිර නිරීක්ෂණයක්ත් තියෙනවා. ඔව්. එතකොට උන්වහන්සේ මේ ආපු අයව අර මාස්ටර්වරු කියන අදහසට සම්බන්ධ කරාද? උන්වහන්සේගේ විශ්වාසය වුණේ ඒක තමයි. අර පරම විඥාන අර්ථවාදී ගෙන්වීම් වල එන ලෝකෙට යහපතක් කරන පාලනය කරන මාස්ටර්වරු තමයි මේ කියලා. ඒක එකපාරක් විතරක් වුණ දෙයක්ද දන්නේ නැහැ නේද? සමහර විට. මොකද ආනන්ද විද්‍යාලයේදී භාවනා කරද්දිත් ওই වගේ දර්ශන ආවා කියලා පොඩි සඳහනක් තියෙනවලු. ඉතින් සමහර විට නැවත අත්දකින්න නැති වෙන්න පුරුවා. හරි. දැන් අපි අනිත් පැත්තට යමු. අර බටහිර පරිවේශකයා ආචාර්ය බ්‍රැන්ඩන් විල්ස්. එයාගේ මෝහන පරිවේෂණ වලින් කොහොමද මේ මාස්ටර්වරු ගැන කියවුනේ? ඒකත් හරිම රසවත්. එයාගේ අර On Love Historical කියන පොතේ ඒ නම ගැන විස්තර අඩුයි. ඉතින් අපි ඒක හැමම කියමු. කියවෙන්නේ එයා මෝහණයට ලක් කරපු රෝගීන්. ඔව්. ඒ අය හරහා තමයි මේ මාස්ටර්වරු ගැන තොරතුරු එළියට ඇවිත් තියෙන්නේ. සමහර වෙලාවට විශ්ව බලයක් කියලා තියෙනවා. විශ්ව බලයක්. ඔව්. ඒ වගේම මේ අයව හඳුන්වලා තියෙන්නේ විශ්වයේ යහපත් බලවේග නැත්නම් සුදු ධර්ම වගේ දෙයක් විදිහට. අර සමහර ආගම්වල තියෙන අසුබ කළු බලවේගවලට විරුද්ධ පැත්ත. ඒ කියන්නේ හාමුදුරුවන්ගේ අත්දැකීමයි මේ මෝහන පරිශ්‍රණය අතර යම් සමානකමක් තියෙනවා වගේ. තියෙනවා. ක්‍රමවේද දෙකක් වුණාට මතුවෙන අදහස එකක් වගේ. විශ්වය පාලනය කරන යහපත් පැත්තට බර බලවේගයක්. විශ්වයේ කරත්ත රෝධයක් වගේ පාලනය කරනවා කියන අදහසකුත් තියෙනවා නේද? ඔව්. එහෙම උපමාවක් තියෙනවා. ඒ වගේම හාමුදුරුවෝ කියපු විදිහට මේ අයට ඇත්තදම ශරීරයක් නැහැ. මනසක් විතරයි තියෙන්නේ. හැබැයි ඕනේ නම් ශරීර මවා ගන්න පුළුවන්ලු. හරියටම බුදුදහමේ එන නාම රූප බ්‍රහ්මයෝ වගේ. ඔව්. ඒ වගේ අදහසක්. කාලය, ජීවය, ප්‍රාණය මේ ඔක්කොම පාලනය කරනවා. මිනිස්සු ඒ අයගේ රූකඩ වගේ වෙන්න පුළුවන් කියන අදහසකුත් තියෙනවා. රූකඩ වගේ. ඒක ටිකක් බරපතල කතාවක් නේද? අපේ නිදහස් කැමැත්තල මොකද වෙන්නේ එතකොට? ඒක තමයි ප්‍රශ්නේ. මේක හරිම නියතිවාදී අදහසක්. ඒ කියන්නේ හැමදේම කලින් තීරණය වෙලා වගේ. එතකොට ආචාර්ය විල්ස්ගේ පරීක්ෂණ වලිනුත් ওই රූකඩ කතාව ආවද? හරියට මේ වචනයෙන්ම නැතත් අර ප්‍රබල පාලනයක් බලපෑමක් තියෙනවා කියන අදහස ඒකෙත් තියෙනවා. පැවැත්ම මෙහෙයබන් බලවේගයක් ගැන තමයි දෙකේම කතා වෙන්නේ. එතකොට අපි ආයෙත් අර මුලින් කතා කරපු ගැටලුවට එනවා. මේ වගේ බලවත් මාස්ටර්වරු විශ්වය පවත්වාගෙන යනව නම් එහෙම පාලනය කරනව නම්. ඔව්. එතකොට බුදුදහමේ උගන්වන නිර්වාණය, ඒ කියන්නේ පැවැත්ම නැති කිරීම, නවත්තන එක. ඒක මේකට ගැලපෙන්නේ කොහොමද? ඒක හරිම වැදගත් ප්‍රශ්නයක්. මේකනේ අපිට විශ්වයේ මූලික මාර්ග දෙකක් වගේ දකින්න පුළුවන්. එකක් තමයි පවත්වාගෙන යාම. සසර දිගටම ගෙනියන එක. අර මාස්ටර්වරු ඊපෙට නියෝජනය කරනවා කියලා හිතන්න පුළුවන්. අනික තමයි නැවැත්වීම. ඒ කියන්නේ විමුක්තිය,
නිර්වාණය සසරින් එතර වෙන එක. බුදුදහමෙන් කතා කරන ඒ මාර්ගය ගැන. ඒ කියන්නේ මාස්ටර්වරුන්ගෙන් මිදෙන මාර්ගයේද නිර්වාණය කියන්නේ. බෞද්ධ දෘෂ්ටියෙන් ගත්තොත් ඔව්. ඒක තමයි අර පාලනය වෙන චක්‍රයෙන් මිදීම. යහපත් බලවේගයක් පාලනය කළත් අයහපත් එකක් පාලනය කළත් ඒ පාලනයේම මිදීම තමයි නිර්වාණය. බුදුවරයෙක් පහළ වෙන්නෙත් අන්නේ මිදීමේ මාර්ගය කියලා දෙන්න කියලානේ කියන්නේ. එතකොට මේක පරස්පර විරෝධී අදහස් දෙකක් නෙවෙයිද? පැවැත්මයි නැවැත්මයි. ඒක අතකට එහෙම හිතන්න පුළුවන්. නැත්තම් යථාර්ථයේ විවිධ මට්ටම් දෙකක් කියලා හිතන්න පුළුවන්. මාස්ටර්වරු සංසාර පැවැත්ම බලා ගන්නවා, බුදුවරු එකෙන් මිදෙන හැටි කියලා දෙනවා වගේ. හරිම ගැඹුරු කාරණයක්. විශේෂයෙන්ම බලංගොඩ හාමුදුරුවෝ වගේ කෙනෙක් අත්දැකීමෙන්ම කතා කරනකොට අනිත් පැත්තෙන් විද්‍යාත්මක කියන්න පුළුවන් පරීක්ෂණයකිනුත් ඒ වගේම දෙයක් මතුවෙනකොට මේක ලේසියෙන් අහක දාන්න බෑ වගේ. සහතිකයෙන්ම එකපාරටම හරි හෝ වැරදි කියන්න අමාරුයි. මේ මාස්ටර්වරු කියන සංකල්පය ගොඩක් දේවල් ගැන හිතන්න පොළඹවනවා. අර බාහිර බලවේග සහ පුද්ගල විමුක්තිය අතර සම්බන්ධය මොකද්ද? ඔව්. ඒක පරස්පරයක්ද නැත්නම් එකම පින්තූරයේ කොටස් දෙකක්ද? ඒක තමයි හිතන්න තියෙන දේ. මං හිතන්නේ මේ වගේ දේවල් එකහෙලා ප්‍රතික්ෂේප කරන්නේවත් අන්ධ විදිහට බදාගන්නවත් නැතුව විවෘත මනසකින් තවදුරටත් හොයලා බලන එක වටිනවා. ඒක ඇත්ත. අපි අද කතා කරු මේ කාරණා ගැන තවත් හිතන්න විමසන්න ගොඩක් දේවල් ඉතුරු වෙනවා.